தனபால வந்து கொண்டிருக்கின்றார். Ini samira archi akun siapa polisi di Australia yang Australia ada yang itu dia mana itu வணக்கம் என் தாயக உறவுகளே, நான் உங்கள் ஆர்கே ரஜி. இன்றைக்கு நாங்கள் எங்கே இருக்கிறோம் சொல்லினால் பருத்தித்துறை பிரதான போலீஸ் நிலையத்திலே இருக்கின்றோம். இன்றைக்கு போலீஸ் நிலையத்திலே ஒரு சின்ன விசேஷம் ஒன்று நடந்தது. அந்த விசேஷத்துக்கு எங்களையும் அழைத்திருந்தார்கள். அந்த வகையிலே அந்த போலீஸ் குழுவினருக்கு அல்லது இந்த போலீஸ் பொறுப்பு அதிகாரிக்கு நன்றி தெரிவித்து கொண்டு இந்த இடத்திலே சிறப்பு அதிதியாக சிரேஷ்ட பிரதி போலீஸ் மா அதிபர் திலக்சி தனபால அவர்கள் விசேஷமாக கலந்து கொண்டார். அந்த வகையிலே இந்த பருத்தித்துறை போலீஸுக்கு புதிதாக ஒரு சமையல் கூடம் கட்டப்பட்டு அந்த கட்டடம் சிரேஷ்ட போலீஸ் மா அதிபர் திலக்சி தனபால அவர்களால் இந்த இடத்திலே திறந்து வைக்கப்பட்டது குறிப்பிடத்தக்கது. அதன் பின் போலீஸ் மா அதிபரால் போலீஸ் அதிகாரிகளுக்கு பரிசில்கள் வழங்கப்பட்ட சம்பவமும் அந்த இடத்திலே அந்த வைபவங்களும் அந்த இடத்திலே நடந்தேறியது. அந்த வகையிலே இந்த வீடியோவை என்னுடைய உறவுகள் விரும்புகிறீர்களோ இல்லையோ எனக்கு தெரியாது. தயவு செய்து நாங்கள் இந்த நாட்டிலே வாழ வேண்டும், ஒற்றுமையாக வாழ வேண்டும் என்பது ஒரு நோக்கோடாக இந்த காணொலியை இந்த இடத்திலே பதிவு செய்கின்றோம். வாருங்கள் காணொலிகளில் ඔය කට්ටිය ද්වාර වෙන්න ඔක්කොම. ඔය ළමයි ඔයගොල්ලෝ ද්වාර වෙන්න මේ පුටු ටික තියෙන. ඔය සටන් ගන්නකොට පොඩ්ඩක් දැන් ද්වාර වෙන්න. ඒ වාරේ. මේකද වාරේ. යා මේකත් වෙන්න ඕනේ. හරිනේ ඒ මල්ල කාගේද වගේ
சீனியர் டிஐஜி தனபால வந்து கொண்டிருக்கின்றார். Nabiyak usaha ini sambil archak siapa polisi ini Australia sedang pada gesture sempat dia tidak siapkan hal itu lagi sampai dia sampai dia aku siapa polisi itu sekali aku sekali jadi අවස්ථාව අය සම්පූර්ණ ඉතින් ඉස්මන්දිය අනුකූලව කවුරුසින් සුප්‍රායනයේ කරලා මේක බලන්න ඕනේ. අලන් මේකද? මේ ප්‍රශ්නේ පළමු කොට එතුමාණන් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. පේදුරුදුව පොලිස් ස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද අපේ මෙස් එක විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සම්බන්ධව ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් නියෝජ්‍ය පොලිස්පතිතුමා යාපනයේ දිසාවබාර මාර්පණ මැතිතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාව වෙනුවෙන්. ඒ වගේ sampai dia
පළමු කොට එතුමාණන් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා පේදුරුදුව පොලිස් ස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද අපේ මෙස් එක විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සම්බන්ධව ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් නියෝජ්‍ය පොලිස්පතිතුමා යාපනයේ දිසාවබාර මාර්පන මැතිතුමාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාව වෙනුවෙන්. ඒ වගේ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, නියෝජ්‍ය පොලිස්පතිතුමනි, ඔබ දෙපළ ඇතුළු සියලුම නිලධාරීන් අවසරයි. මම හිතන්නේ අද දවසේ ඉස්සෙල්ලා මට පැවරලා තියෙන ඔබතුමාලා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න එක. විශේෂයෙන්ම උතුරු බලාත්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපිත් එක්ක පොලිස් නිලධාරීන් වෙනුවෙන් කරන සියලු කටයුතු වෙනුවෙන් මුල්තැන දීලා කටයුතු කරන ප්‍රධාන පෙළීම යමුවානන්. ඒ නිසා මේ අපිත් එක්ක අද මේ ස්ථානයේ සම්බන්ධලා ඉන්න සහකාර පොලිස් අධිකාරී ගායන මහත්මයා, ඒ වගේම ගණකාධිකාරී මහත්මයා ඇතුළු සහභාගී වෙලා තියෙන ආරාධිත අමුත්තන් සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කාන්තසන්තුරේ කොට්ටාශයේ සියලුම ස්ථානාධිපතිවරුන්, පරීක්ෂක ශ්‍රේණී නිලධාරීන් ඇතුළු සහභාගී වෙලා තියෙන සියලු තරාතිරම්ල නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් මේ අවස්ථාවට සහභාගී වීම සම්බන්ධව පිළිගනු ලබනවා. ඒ වගේම මාධ්‍යවේදී හිතවතුන් ඇතුළු සියලු දෙනාමත් නැවත වරක් මම පිළිගන්නවා. විශේෂයෙන්ම අද දවසේ අපි මේ ආරම්භ වුණේ ගරු පොලිස්පතිතුමාගේ උදාරතර සංකල්පයක් තමයි සියලුම පොලිස් නිලධාරීන්ව ඉහළ සුබසාධන කටයුත්තකින් යුතුව ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපුරා දීලා කටයුතු කිරීම. ඒ නිසා මේ මූලිකත්වයේ උතුරු පළාතේ ගන්නේ අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ධනපාල සර්ගේ අදහස තමයි යුනේ මේ සියලු නිලධාරීන්ට අවශ්‍ය මූලික පහසුකම් ඉතා ඉක්මනට ලබා දීම. ඒ නිසා ඒ වෙනුවෙන් මේ කොට්ටාසයට මම ආපු දවසේ ඉඳලම කියපු ප්‍රධානම කාරණේ තමයි අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කරලා ඉදිරියට නිලධාරීන්ට අවශ්‍ය සුබසාධන කටයුතු සිදු කරන්න කියලා. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් ලැබෙන නිතර උපදෙස් තමයි ඔබ සියලු දෙනාට අවශ්‍ය වෙන මූලික පහසුකම් ටික ඉතා ඉක්මනින් සලසන්න කියලා. ඒ නිසා අපි කොට්ටාසයක් විදියට අපේ කොට්ටාසය තුළ මෙස් එහෙම නැත්නම් භෝජනාගාර ඉදිකිරීම ආරම්භ කරා. මේ අද විවෘත කරන පළවෙනි භෝජනාගාරය වුණාට මේකත් සමගාමීව වැල්වැඩිතුරේ පොලිස් ස්ථානය, ඒ වගේම අච්චුවේලි පොලිස් ස්ථානය, ඒ වගේම පලාලි පොලිස් ස්ථානය ඇතුළු පොලිස් ස්ථාන වල මේ වෙනකොට නව මෙස් භෝජනාගාර ඉදි කරලා අවසන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ ඉදිරි මාසය තුල මේ සියලු දේවල් විවෘත කරන්න හැකියාව ලැබෙනවා අපිට. ඒ වගේමයි යෝජිතව තියෙන කාංකසන්තුරේ පොලිස් ස්ථානයේ නව භෝජනාගාරයක්. ඒ අනුව මම හිතන්නේ අද දවසේ ටෙන්ඩර් එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඒකේ මේ අවුරුද්ද අවසන් වෙන්න කලින්
එතකොට අලුත්ම භෝජනාගාර 5ක් අපිට ඉදි කරන්න හැකියාව ලැබිලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත. ඒ වගේමයි ප්‍රතිසංස්කරණය කිරීම විශාල ප්‍රමාණයක් අපි සිදු කරනවා මේ වසර පුරාවටම අලුත් වැඩයක් කිරීම රාශියක්. ඒ වගේම ඒ සියලු භෝජනාගාර වලට සහ නිලධාරීන්ට අවශ්‍ය වෙන මූලික පහසුකම් වලට අවශ්‍ය වෙන උපකරණ අපි සලසා දීම කටයුතු කරනවා. ඒ අනුව ඒවට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ඒ වගේම ශීතකරණ, අධිශීතකරණ ඇතුළු වායු සමීකරණ ඇතුළු සියලු දේවල් සපුරන්නට උත්සාහ කරනවා. මම හිතන්නේ අද දවසේ මේ තියෙන්නේ එන් කොටසක් ප්‍රදානය කිරීමක් තමයි අද අපි සංකේතාත්මකව සිදු කරන්නේ. ඒ නිසා මේ සියලු කටයුතු වලට නියමුවන් විදිහට කටයුතු කරන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා නිතරම නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ පොලිස්පතිතුමා මම හිතන්නේ පොලිස්පතිතුමාගේ අදහස් වලට සමගාමීව මේ දෙපළ විසින් අපිට ලබා දෙන උපදෙස් අනුව තමයි මේ සියලු කටයුතු සිදු කරන්නේ. ඒ නිසා අද දවසේ ඔබට මේ ස්ථානයේදී අපි සිදු කරන ලබන මේ කාර්යය ආරමුණ වෙන්නේ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට පහසු කරන්න අවශ්‍ය වෙන ඔබගේ නේවාසික ස්ථාන ඇතුළු මූලික සුබ සාධන කටයුතු වලට අවශ්‍ය කරන පහසුකම් සැපයීම. ඒ නිසා මම හිතනවා මම අද සතුටු වෙනවා මම තාමත් කෙටි කාලයක් තුළ මුලස්ථාන පොලිස් පරීක්ෂක අපේ ප්‍රියන්ත මහත්මයා මේකට සම්බන්ධ වෙලා මේ මෙස් එකට ලබා දුන් මුදල ඉක්මවා යමින් ඒ මුදලට සීමා නොවි ඊට වැඩිය ලොකු වටිනාකමක් මේ ස්ථානයේදී අද ගොනු කරලා තියෙනවා. ඒක දිහා දැක්කම අපිට තේරෙනවා මේ මුදලට එහා ගියපු විශාල කැපකිරීමක් තමන්ගේ නිලධාරීන් එක්ක එකතු වෙලා මේ ස්ථානයේ ගොඩනගාගෙන තියෙනවා. ඒක තමන්ගේ නිලධාරීන්ට ලබා දෙන ඉතාමත් ඉහළ අගය කිරීමක් වගේම හොඳ පහසුකමක්. ඒ නිසා අපි ඒක අගය කරන්න කැමතියි. ඒ නිසා ඒ වගේම අනිත් ස්ථානාධිපතිවරුත් ඒ කැපකිරීම මේ වෙනකොට කරගෙන යනවා. මම හිතනවා ඉදිරි මාසෙ තුලාවට ඒ නිලධාරීන්ටත් අවශ්‍ය පහසුකම් ටික ලැබෙනවා කියලා. ඒ වගේමයි අපේ ප්‍රවර්තන අංශයේ ස්ථානාධිපතිතුරු කණ්ඩායම මේකට මහන්සි වෙනවා. ඒ සියලු දෙනාටමත් මම මතක් කරනවා මේ අවස්ථාවේදී නැවත වරක් මට පැවරලා තියෙන රාජකාරිය ඔබතුමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඔබතුමාත් ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමා ඔබතුමාවත් තාමත් ආදරෙන් පිළිගනිමින් මේ උත්සව සභාවට අද දින අදහස ප්‍රකාශ කිරීමෙන් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. Hi, how are you? Behavior studi angkasa Surya District Kepala Saka Polis Adhikari Bayan Prasad Metromoli Iwa Bima Wisesha Makaran Road di Istana Buddha Sahawiya Bas Aithani District Kamuna Mahatma Samabaya Kawakil itu malah utama ada yang just Prasad Mahatma Surati Miawas Awi di Bina Ada Acung di Polis Kari Semangat Kopang Betul. Yang mana leader Pakistan itu bergabung dengan warga. Pertama, polis negara ini waktu filter ekam. Yang masih ada di Provinsi Barat Jesti Persatuan Kabupaten Surati, lembaga ini yang sama. Di sini di studi Provinsi Barat Jesti Persatuan Kabupaten ini banda lembaga ini yang sama di Kuala Iya gitu. Angka Surya, lama kata parisi istana bertiga Makawi nama berapa satu. Iya gitu. Kau hidup ala tenaga kita. Memang polis tani, itu polis tani. Lama kata parisi istana bertiga apa sama gitu. Itu ini banda. Yang punya disabar dia juga sebagai surat di lembaga ini harus tahu itu. Welfare Polis Tani di lembaga antara senior dengan kata dari Makawi ujuara antara sebagai pada lembaga ini harus tahu itu dia. Lembaga antara sistem itu biar welfare ini bagaimana gaul itu ujuara antara senior dia di Polis Tani lembaga antara sistem itu dia antara dari mau tahu sampai gitu. Iwas nama tersurat di pada lembaga ini harus tahu itu dia. Iwa betul polis tani lama kata pada sistem itu bakal berkuara. Terus itu polis tani ini ada lagi harus tahu itu. Kita ada semua polis tani lama kata. Iwa gitu. Ada semua ilawal polis tani kata area senior kita berbeda. Itu
මේ අවස්ථාවට අප සමග සම්බන්ධ වෙන හැටියට මහා කාන්තා කාර්ය ස්ථාන ප්‍රතුමිය එනිසා පලාලි පොලිස් ස්ථානයේ ළමහා කාන්තා කාර්ය සංයෝජනය කරන කාන්තා නිලධාරී කොට අප සමග සම්බන්ධ වෙන හැටියට ඉනි වාඩ ලබා ගැනීම අවස්ථාවට යාපනීය දිශාභාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ වාසනාවන්ත සුවතියේ අවස්ථාවට ලබා ගැනීමට එක්වන හැටියට මහා කාන්තා කාර්ය සංයෝජනය කරන කාන්තා නිලධාරී කොට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඉනි වාඩ ලබා ගැනීම අවස්ථාවට අප සමග සම්බන්ධ වෙන හැටියට Behel studi Yapri dispensasi kumri Obat tahu ayat bersama Presiden dengan psikiaterak ini sekolah visi katarak ini awasथा ini iwas lawat surati laba ini awasथा ini kun hejida Welcome polis tani istana itu dengan gaul itu ada kasihama Presiden dengan psikiaterak ini sekolah visi katarak Untuk pelajar jujur diuji polis tertumakai වාසනාවන්ත සුවති ලබා ගැනීම අවස්ථාවට අප සමග සම්බන්ධ වෙන හැටියට ආරාධනා කරනවා නෙල්ලියඩ පොලිස් ස්ථානාධිපතිතුමන්ට හිමි වාඩ ජ්‍යෙෂ්ඨ නියෝජිත පොලිස්තුමාගේ සුවති ලබා ගැනීම අවස්ථාවට වෙන හැටියට ආරාධනා කරනවා කෙලිපලි පොලිස් ස්ථානයේ නියෝජනය කරන නිලධාරී මහත්මයාතුරුට ඒ අවශ්‍ය කරන ගනුදෙනුය මේ අවස්ථාවේ ලබා ගැනීමේ අවස්ථාවට එක්වන හැටියට ආරාධනා කරනවා අච්චුවේදී පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාට මේ අවස්ථාවට අප සමග සම්බන්ධ වෙන හැටියට ඉලමාලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඔබතුමාට ගෞරවනීය ආරාධනය ප්‍රසිද්ධ දෙකක් 24ක් තීර්ස්කෝප 24ක් මේ අවස්ථාවේදී පොලිස් ස්ථානයේ තිබුණු ගාණ ලබා ගැනීම අවස්ථාවට එක්වන හැටියට පලාලි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා වූ නියෝජනය කරන නිලධාරීතුමා ගෞරවපූර්වක ආරාධනා කරනවා මේ ගාණ ලබා ගැනීම අවස්ථාවට එක්වන හැටියට ඒ වගේම මරණ කේඩි පොලිස් ස්ථානයේ නියෝජනය කරන නිලධාරී මහත්මයාගේ ස්ථානාධිපතිතුමා ගෞරවපූර්වක ආරාධනා කර සිටිනවා ඒ හිමි ගාණ ලබා ගැනීම අවස්ථාවට එක්වන හැටියට එසේනම් විවේක ස්ථිතියේ හොතයි දේශමාන්තයේ ඉතිහාස කතාවල කවුරු ගණනාවේ පාඨෝයි ඒ අපමානවත් දේශයක් සකස් කරන්නට අපට විතකින් හැකියාව ලැබීවා ඒ වගේ විතක් විරෝධ සේරනවා එසේනම් වැඩසටහන මෙතනින් අපි හමාර කරනවා විවේක ස්ථිතියේ අපි ගෞරවයෙන් ආරාධනා කර සිටින සම්භාව්‍ය මුත්තන් සියලු දෙනාම
ஓ என்ன ஹெல்ப் பண்ணு சொல்லுங்க. ஸ்டார்ட்ல சோ வீடியோ எடுக்க மறந்துவோம் ஓ எனக்கு ஒரு நம்பர் வந்து நான் போடுவேன். இப்போ இதில் இதெல்லாம் ஃபோன் இருக்கா உங்கள்கிட்ட? ஃபோன் கிடைக்கு ஆ நான்